මේ කියන්න යන්නේ ලෝක ළමා දිනයේදී තිබූ අද දවසේදී අහන්න ලැබුණු කාගෙත් සිත් සංවේගයට පත් කරවන පුවතක්. ලෝක ළමා දිනය සමරමින් තිබූ අද දිනයේදී වයස අවුරුදු 4ක දරුවෙකු නිවස පිටුපස ළිඳට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ සේනුක නිල්ෂාන් හෙට්ටිආරච්චි නම් ඉහළ බෝමිරිය කඩුවල නිවසක සිටි දරුවෙකි. මෙලෙස මරණයට පත් වූ පුංචි පුතුට සිදු වූ දේ දෙමාපියන්ට තවමත් සිහිනයක් මෙන් වන්නට ඇති. ලෝක ළමා දිනයේදී තිබූ අද දවසේ මෙලෙස ඉතාම අවාසනාවන්ත මරණයකට ගොදුරු වූ පුංචි සෙනකොට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.